ආයුබෝවන්. දහස් ගණන් ක්‍රීම් වලට වියදම් කළ කාලේ ඉවරයි. ලස්සන වෙන්න ඇත්තටම මේක විතරක් ඇතිද? ඔව්. මුළු ලෝකයේම හොයන ඒ සදාකාලික තරුණ රහස ඇත්තටම තියෙන්නේ ඔබ හිතනවාට වඩා ගොඩක් ළඟ. ඒ රහස තමයි ඔබ උදේ ඇහැරුණු ගමන් දත් මදින්නත් කලින් බොන උණු වතුර කෝප්පය. මේ සරල පුරුද්ද දවස් 14කින් ඔබේ මුළු සිරුරම වෙනස් කරන්නේ කොහොමද? මිලාදික ක්‍රීම් වලින් දෙන්න බැරි ඒ පුදුම වෙනස මේකින් ලැබෙන්නේ කොහොමද? ඇත්තටම දත් මදින්න කලින් බොන එකේ තියෙන විශේෂත්වය මොකක්ද? අපි බලමු මේ පුරුද්ද නිසා අපේ ශරීරයට ලැබෙන විශ්මයජනක ප්‍රතිලාභ මොනවාද කියලා. මුලින්ම කියන්නම් ඇයි දත් මදින්න කලින් ඒ වගේම හිස් බඩ ඇයි මේ වතුර එක බොන්න කියන්නේ කියලා. උදෑසන කටේ ඇති හොඳ බැක්ටීරියා අපි කටේ ස්වාභාවිකවම නිපද වෙන ලේග සැලයිවවල ප්‍රයෝජනවත් බැක්ටීරියා වර්ග තිබෙනවා. වතුර බොන විට මේවා ආමාශයට ගොස් ආහාර ජීර්ණයට සහ සමස්ත බඩවැලි සෞඛ්‍යයට විශාල දායකත්වයක් ලබා දෙනවා. දැන් කියන්නම් මොනවද ඔයාව ලස්සනට නිරෝගීව තියන්න දායක වෙන්නේ කියලා. 1. ශරීරයේ විෂ ඉවත් කිරීම ඩීටොක්සිෆිකේෂන්. උණු වතුර පානය කරන විට ශරීරයේ උෂ්ණත්වය මදක් වැඩි වෙයි. එවිට දහඩිය දැමීම සහ මුත්‍රා පිටවීම මගින් ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය විෂද්‍රව්‍ය ටොක්සින්ස් පිටතට ගලා යයි. මෙය සම පැහැපත් වීමටද බලපායි. මුළු රාත්‍රිය පුරාම සිරුරේ එකතු වූ විෂද්‍රව්‍ය ටොක්සින්ස් ඉවත් කරන්න උදේසන උණු වතුර බීම උදව් වෙනවා. මෙය ශරීරය ඇතුළතින් පිරිසිදු කිරීමක් වැනි. ඊළඟට ආහාර ජීර්ණය පහසු කිරීම. රාත්‍රී ආහාරයෙන් පසු ඉතිරි වී ඇති තෙල් ස්වභාවය සහ ආහාර කොටස් දිය කර හැරීමට උණු වතුර උදව් වේ. මෙය උදාසන මලබද්ධය කොන්ස්ටිපේෂන් මගහරවා ගැනීමට ඇති හොඳම විසඳුමකි. ආහාර ජීර්ණ පද්ධතිය පනගන්වන්න සහ අන්ත්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය පහසු කරන්න මේ පුරුද්ද ඉතා වැදගත්. 3. සමී පැහැපත් බව සහ රැලි වැටීම පාලනය ස්කින් ග්ලෝ ඇන් ඇන්ටි-ඒජිං. විෂද්‍රව්‍ය ඉවත්වීමත් සමග සමී රුධිර සංසරණය වැඩි දියුණු වෙනවා. මෙය රේඩියන්ස් ක්‍රීම් එකකින් ලැබෙනවාට වඩා ස්වභාවික ඇතුළතින්ම එන පැහැපත් බවක් ලබා දෙන අතර සම රැලි වැටීම ඒජිං ප්‍රමාද කරනවා. 4. බර අඩු කර ගැනීමට උදව් වීම. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය මෙටබොලිසම් වේගවත් කරන අතර මෙය මේදය දහනයට උදව් වෙනවා. එමගින් බර ඇඩුවීම සිදුවේ. 5. රුධිර සංසරණය ක්‍රමවත් කිරීම. මද උණුසුම් ජලය රුධිර නාලිකා ප්‍රසාරණය කරන අතර එමගින් ශරීරය පුරා රුධිරය ගලා යාම කාර්යක්ෂම වේ. මෙය මාංශපේශි ලිහිල් කිරීමට සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට වැදගත් වේ. 6. වේදනා නාශකයක් ලෙස ක්‍රියා කිරීම. විශේෂින් උදරයේ ඇතිවන අපහසුතා සහ මාංශපේශි පෙරලීම ක්‍රෑම්ප්ස් සමනය කිරීමට උණු වතුර මගින් ලැබෙන උණුසුම උපකාරී වේ. 7. ස්නායු පද්ධතිය සංසුන් කිරීම. මද උණුසුම් ජලය පානය කිරීමෙන් මධ්‍යම ස්නායු පද්ධතිය ලිහිල් වී. මෙහි ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ කාන්සාව ඇන්සයිටි අඩු වී දවස සංසුන්ව ආරම්භ කිරීමට උපකාරී වී. 8. අකලට මහලුවීම පාලනය කිරීම ඇන්ටි-ඒජිං. ශරීරයේ ඇති විෂද්‍රව්‍ය ඉවත්වීම නිසා සමේ සෛල ඉක්මනින් අලුත් වඩියාවේ. මෙය සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකගැනීමට උදව්වන රහසකි. 9. හිසකෙස්වල නිරෝගී බව. උණුවතුර පානය කිරීම හිසකෙස් මුල්වල අති ස්නායු අග්‍ර සක්‍රිය කිරීමට උපකාරී වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස හිසකෙස්වල මෘදු බව සහ දිලිසන ස්වභාවය වැඩිවන අතර හිසකෙස් වර්ධනයද වේගවත් වේ. 10. වකුගඩුවල ක්‍රියාකාරීත්වය. හිස්බඩ උණු වතුර පානය කිරීමෙන් වකුගඩු හරහා රුධිරය පෙරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වේ. මෙය වකුගඩු ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට දිගුකාලීන ආයෝජනයකි. උෂ්ණත්වය.
ජලය නටන මට්ටමට රත්නු කර තීකෝප්පයක රස්නයට වඩා අඩු බීමට හැකි මද උණුසුමක් තිබිය යුතුයි. ඒ කියන්නේ ජලය අධික ලෙස රත්නු විය යුතුයි. දිව හෝ උගුර පිලිස්සෙන්නේ නැති මද උණුසුම් ලූක්වෝම් මට්ටමේ ජලය භාවිතා කරන්න.